2026 වසරේ මේෂ ලග්න හිමියන්ගේ වර්ෂ පලාපල විස්තරය තමයි මේ. ලග්නාධිපති කුජ බුධ සිකුරු රවි සමග 9 වැන්නේද සඳු දෙවැන්නේද ගුරු තුන් වැන්නේ වක්‍රවද කේතු 5 වැන්නේ රාහු 11 වැන්නේ සෙනසුරු 12 වැන්නේද ගෝචරය වෙමින් උදාවන නව වසර ඔබට ධනලාභ අන්‍ය උපකාර ලැබීමට වාසනාව තියෙනවා. නමුත් වියදම්ද ඒ තරමට වැඩි විය හැකියි. ඒ නිසා සකසුරුවමින් මුදල් පාලනය කිරීම වැදගත්. හදිසි ධනලාභද මේ බාධා අතරම ඔබට උරුම වෙනවා. න්‍යායින් පිරිසක් සමග හෝ යම් සහෝදර පිරිසක් ළඟමයි පිරිසක් සමග මදක් දුරස් වීමට ඉඩ තිබෙන කාලයක්. පවුලේ වැඩි අවධානය තමා වෙත ලබා ගන්නා කාලයක්. දරුවන් වෙනුවෙන් වෙහෙස මදක් ගෙන දෙනවා. යම් ශාස්ත්‍රීය ඉගෙනුම් පාඨමාලා වගේ දේවල් වලට යහපත් කාලයක්. රැකී ආරක්ෂා යහපත් වන නමුත් ඒ ස්ථානවලදී යම් යම් ගැටලුද මතුවිය හැකි බව ඔබට මතක් කරන්න කැමතියි. ඒ වගේම තමයි ආගමික කටයුතු වලට බාධා වුවත් ඒ කටයුතු තුළ නිරත වෙන්න උත්සාහ ගන්න එක තමයි මේ වසරේ තාම යහපත් වෙන්නේ. විවාහ වන වයසේ අයට මංගල යෝග උදා වෙනවා. ණය සම්බන්ධතා වෙනස් වීම විටින් විට සිදු වෙන්න පුළුවන්. ස්ථාන මාරු වගේ දේවල් සිදු වෙන්න පුළුවන්. විදේශ ගමන් ලාභ තියෙනවා ඔබට. භූමිය ආශ්‍රිත කටයුතු වලින් ලාභ තියෙනවා. වෙහෙස වී තරඟ විභාග ජය ගැනීමටත් ඉඩ ලැබෙනවා වගේම ප්‍රසිද්ධ වීමටත් අවස්ථාව ලැබෙන කාලයක්. ඔබට මේ වසරේදී පාද සම්බන්ධ රෝග, වාත රෝග, ගමන් වෙහෙස, බෙල්ල, උරහිස්, අත් සම්බන්ධ රෝග වගේ රෝග වේදනා මතුවීමට ඉඩ තිබෙන කාලයක්. ඒ වගේම තමයි ඔබගේ මේ කියූ පලාපල අතර සුබ විදිහට පෙන්වන කරුණු කීපයක් තියෙනවා. ඒ යහපත් දේවල් විදිහට ධනය ලැබීම සහ අන්‍ය උපකාර ලැබීම, ව්‍යාපාර ලාභ ලැබීම කියන දේවල් ඔබේ ලග්නයට අනුව, ඒ කියන්නේ මේෂ ලග්නයට අනුව 2026 වසරේ සුබ දේවල් විදිහට ගන්න පුළුවන්.